වැස්ස, ගම් වතුර, සුලිසුලන්, නායයන් මේ වගේ හදිසි අවස්ථාවකට ඔයා ඇත්තටම සූදානම්ද? එහෙනම් ඔයාටයි මෙන්න මේ වීඩියෝ එක. ඉස්සෙල්ලම හදිසි අවස්ථාවකදී ඔයාට ගෙනියන්න තියෙන දේවල් ටික ඔයා ළඟට ලං කරගන්න. ජාතික හැඳුනුම්පත, ඒ වගේම විදිස් ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, ඒ වගේම උපැන්න සහතිකේ, ඔප්පු තිරප්පු මේ වගේ දේවල් ටික වැස්සෙන් ආරක්ෂා වෙන්න පුළුවන් විදියට ඔයා ළඟ ගොනු කරලා තියාගන්න. සමහර වෙලාවට ඔයාට බොන්න පුළුවන් වතුර හොයාගන්න පුළුවන් අවස්ථාව අඩුයි. ඒක නිසා පානීය ජලය පුළුවන් තරම් වැස් කරලා තියාගන්න. ඔයා ඉන්න තැන ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙන්න. නිවසේ ආරක්ෂාව, ශක්තිමත්ම ස්ථානයේ දොර ජනෙල් පිළිබඳව ආරක්ෂා වෙන්න. නායෑමකදී සුලිසුලන් අවස්ථාවකදී ඔයා ඉන්න තැන ශක්තිමත්ම ස්ථානයට ඉක්මනින් යන්න පුළුවන් පාරක් හදාගන්න. ගම් වතුර අවස්ථාවකදී නම් ඔයා පුළුවන් තරම් ඉහළ ස්ථානයකට යන්න උත්සාහ කරන්න. හදිසි ආපදා තත්ත්වයකදී ලබා දෙන නිවේදන පිළිබඳ දැඩි අවධානයෙන් ඉන්න. ඒ වගේම පරිසරයේ වෙනස් වීම ගැන ඔයාගේ හොඳ අවධානයක් තියාගන්න. ගම් වතුර අවස්ථාවක නම් ජලයේ ධාවනය කරන්න කොයි වෙලාවකවත් යන්න එපා. ඩ්‍රයිව් කරනවා කියලා කියන්නේ ඔයා අනතුරකට අතවරනවා වගේ වැඩක්. හදිසි ආපදා තත්ත්වයක් පිළිබඳව පුංචි හරි ඉඟියක් දැනෙනවා නම් විදුලිය විසන්ධි වීම වලට සූදානම් වෙන්න. ඔයා ළඟ තියෙන වටිනා උපකරණ ආරක්ෂා කරගන්න, ඒවා විදුලියෙන් විසන්ධි කරලා තියාගන්න. නැත්නම් හදිසි බිඳවැටීමකදී, ඒ වගේම නැවත විදුලිය පැමිණීමකදී ඔබේ වටිනා උපකරණ විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම රීචාර්ජබල් උපකරණ පුළුවන් තරම් චාර්ජ් කරලා තියාගන්න. ඔයා ළඟ බැටරි වලින් භාවිතා වන උපකරණ තියෙනවා නම් ඒවත් පුළුවන් තරම් ඔයා ළඟින්ම තියාගන්න. විශේෂයෙන්ම ඔයාට තොරතුරු ලබා ගන්න ඔයාගේ ෆෝන් එක ගොඩාක් වැදගත්. ෆෝන් එක ගැන නිරන්තර අවධානයෙන් ඉන්න. ඔයා ළඟ අර පරණ කාලේ බැටරි වලින් වැඩ කරන රේඩියෝ එකක් හරි තියෙනවා නම් ටියුන් කරලා තියාගන්න. හදිස්සි පුවත් දැනගන්න. හදිසි ආපදා අවස්ථාවකදී වැදගත්ම දේ ඔයාගේ ජීවිතේ. ඒක නිසා මේ හැම දෙයකටම කලින් ඔයාගේ ජීවිතේ ආරක්ෂා කරගන්න පුළුවන් හැම පියවරක්ම ගන්න. ජීවිතේ අංක 1. පොඩ්ඩක් ඉන්න ඉවර නෑ. ජීවිත ගැන කියනකොට ඔයාගේ ජීවිතේ වගේම ඔයාගේ අසල්වැසියාගේ ජීවිතෙත් ඔයා මේ වෙනකොටත් ගැට ගහලා කුඩු කරලා ඉන්න ඔයාගේ සුරතලාගේ ජීවිතෙත් බෙහෙවින්ම වටිනවා. ඒක නිසා අනතුරකට කලින් එයාලව පුළුවන් තරම් නිදහස් කරලා තියාගන්න. මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න, ෂෙයා කරන්න. ඒ වගේම ඔයාටත් මේ ගැන අදහසක් ඇති පල්ලෙහෙන් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාගෙන යන්න.